එඳ මම ඉල්ලීමක් කරනවා මේ ධ්‍යානුකූලව මේ සතුට අපි පුට්ටි දෙමු. මොකද මම නැවත කියන්නේ අපි ආරම්භයේ සතුට කරා වගේම අපිට අවසානයක් පොද මතකයක් සතුටක් එක්ක අවසන් කිරීමට අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ආරාධනා කිරීම පිළිබඳව මේ සංවිධායක මණ්ඩලයට මේ ප්‍රධාන සංවිධායකතුමාට ඇතුළු සියලු දෙනාටම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමනි. ඒ වගේම ඔබතුමන් ලබා දුන් උපදෙස් ඒ අයුරින්ම මේ තරගය පුරාවට ක්‍රියාත්මක වේවි. අපේ තෙලවල ගමේ සිටින ජනතාව ඉතාමත්ම ඕනෑකමකින් යුක්තවයි මේ තරගය සඳහා සැදී පැහැදී සිටින්නේ. අපි ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් ලබා දුන් උපදෙස් මාර්ග නීති වලට අනුකූලව කටයුතු කරන්න මේ තරගය ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාමත්ම සතුටින් ආරම්භ කළාසේ අපි සතුටින් අවසන් කළ යුතුයි. අවසානයේ ජය පෙරදුම දෙකම දරාගෙනයි අපි මේ සියලුම තරඟ කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් අපි ඒ වගේම ආරාධනා කරනවා අපි ආරක්ෂක ක්‍රමයේද සියල්ල අපි පෙරාතුව දරන දුන්නා. පාපජි තරගය සංවිධානය කරන සංවිධායක මණ්ඩලයට මේ මාර්ග නීති උල්ලංඝනය කරන්නේ නැතුව අපි කොහොමද එකගව මේ පාපජි සවාදී මාලාපු ඉවත් කරන්න අපේ ඉස් නීති අනුකූලව සහ නීති කරු කරමින් පානවල ඉන්දී ගමන් නොකර සහ ගමන් නොකර සතුටින් ආරම්භ කරන මේ මාපිට සවාරි සතුටින් අවසන් කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පාපජි ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන යතුරුපැති. ඒ යතුරුපැති කියන ආත්ම දෙන්න පුළුවන්. මේ යතුරුපැති තරගයේ තුලට ආවොත් අපේ යම් කිසි මට්ටමකට පාලනය කරලා දෙනවා මේ මාර්ගය තුල අපි මේ මාර්ගයේ පාලනය කරගෙන යනවා. ඒක ප්‍රමාණයක් යනකොට ක්‍රීඩකයන්ට තරඟ වැඩි ඒ කියා මාර්ගයේ සහාය වෙනවා. ඔව් පුළුවන් අපිට අපිට සහාය ලබා දෙන්න පුළුවන්. ඒක සංවිධායක මණ්ඩලයේ ඉල්ලා සිටිනවා. එවැනි යම් පාපේ තරඟ සහාය ලබා දෙන්න ඔබ දැක්කොත් ඔබ දීතියක් පුළුවන් කියලා හොඳයි. राजकारी बहुल वेलाවට මේ වෙලාවට අපිට සම්මත වන බොහොම සිදුවතුමා මෙන්න මේ විදිහට තමයි අද අධීක්ෂක දසනාහිර පළාත් පාපේ සංගමේ අධීක්ෂක බී.ජේ. සුමනසේකර මහතා ඔබට අපේ සුළුවෙන් කෙටි වචන ස්වල්පයක් ඔබගේ සූදානම සම්බන්ධයෙන් මතක් කරන හැටියට මතක් කර සිටිනවා. ස්තුතියි සංවිධායක මණ්ඩලයට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම ජාතික තලයට එමත් නැත්නම් ජාත්‍යන්තරයට පාබැලියෙන් ගියේ මෙම ස්ථානයේ මෙම ගමේ තරඟ වැදිලා මම ඒක ආඩම්බරයෙන් කියනවා මෙම නගරේ තරඟ වැදිලා මෙම නගරයේ ඉන්න අයගේ මෙම නගරයේ ඉන්න අයගේ උදව් උපකාරයතුව තමයි මම ජාතික තලයට එහෙම නැත්නම් ජාත්‍යන්තරයට ගිහිලා ජයග්‍රහණ රැගෙන ආවේ මම හිතන්නේ මාත් එක්ක තරඟ කරපු ක්‍රීඩකයෙක් තමයි ලයිව් දෙන්නේ අද මීමනගේ පෙරරා අපි මෙම තරගය සර්ව සාධාරණ බැදීමට මම හිතන්නේ අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමත් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමත් ඉල්ලීමක් කරා සියලුම තරගවල යතුරුපැදි වලට යෑමේ වලකින්න මේ පාර දෙපැත්තට ගිහිල්ලා තරග වලට සහයෝගය දක්වීමට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි නීතිය පොලිසියත් සමග එකතු වෙලා අපි මේ නීතිය හරි අකුරටම කරනවා. මොකද මට ලැබුණු සහයෝගය ඊට අගයකට සලකනවා මේ ඉස්සර කාල සීමාව තුළ ඒක නිසා මෙම තරගය සාර්ථක කර ගැනීම සඳහා